ආයුබෝවන් කොහොමද ඉතින්? නාගිලා මල්ලිලා හොඳින් ඉන්නවද? හරි. අද මම වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ පාඩම් මතක තියාගන්න පුළුවන් ලේසිම ක්‍රම මොනවද කියන එක ගැන. හරි. එහෙනම් අපි යමුකෝ මාතෘකාවට. මම මුලින්ම මෙහෙම දෙයක් කියන්නම්. පාඩම් කරන්න ලේසිම ක්‍රමය හොයාගන්න කලින් ඔයාව අවබෝධ කරගෙන ඉන්න ඕනේ. මේ කිව්වේ මොකක්ද? අපි දන්නවා පාඩම් කරන්න පාඩම් මතක හිටින්න එක එක ක්‍රම තියෙනවා. හැබැයි මේ හැම ක්‍රමයක්ම අපිට ගැලපෙන්නේ නැහැ. අපිට ගැලපෙන්නේ එක ක්‍රමයක් වෙන්න පුළුවන්. නැත්තම් ක්‍රම කිහිපයක් වෙන්න පුළුවන්. ඉතින් දැන් මම ඔයාට ඒ ක්‍රම ටික මොනවද කියලා කියන්නම්. ඔයා බලන්න මේ ක්‍රම වලින් ඔයාට වැඩියෙන්ම ගැලපෙන ක්‍රමය මොකක්ද කියලා. අන්න ඒකයි මං කිව්වේ ඔයාව අවබෝධ කරගන්න කියලා. පළවෙනි ක්‍රමය තමයි සමහර ළමයි ඉන්නවා එයාලට දේවල් අහන් හිටියම හොඳට මතක තියෙනවා. ඒ කියන්නේ ගුරුවරයා උගන්වන දේ අහන් ඉඳලා හොඳට මතක තියෙන ළමයි ඉන්නවනේ. සමහර ළමයි විභාගයට හොඳට පාඩම් කරන්නේත් නැහැ. එක්ක විභාගයට පාඩම් කරන්නේ විභාගයට කලින් දවසේ. ඒ වුණත් එයාලට හම්බෙන් හෝ ලකුණු තියෙනවා කියනවනේ. එහෙම වෙන්නේ ඒ අයට හොඳ ධාරණ ශක්තියක් තියෙනවා. කියන දේ අහන් ඉඳලා මතක තියාගන්න. ඉතින් නංගි බල්ලි ඔයත් මේ වගේ කෙනෙක් නම් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ඔයා දැන් එකපාරක් ගුරුවරයා පන්තියේදී උගන්වන දේ හරි ඉස්කෝලේදී උගන්වන දේ අහනවා වගේම ඔයාට පුළුවන් නම් ඒක රෙකෝඩින් එකක් දාගන්න. ඒ කියන්නේ ගුරුවරයා උගන්වන දෙම නෙමෙයි. ඒ පාඩම ඔයාට ඔයාගේ වචනයෙන්ම රෙකෝඩින් එකක් දාගන්න පුළුවන් නම් ඒක ඔයාට මතක හිටින්නේ. කියන්නේ ඔයාත්ම ඒක ප්‍රසන්ට් කරද්දී ඔයාට තව ටිකක් පාඩම ඔළුවට යනවා. ඔයා ප්‍රසන්ට් කරපු එක ඔයා ආයේ අහදී රෙකෝඩින් එක ඔයාට ඒක නැවත ඔළුවට යනවා. එතකොට ඔයාට පොත් කියවන්න ඕනේ නෑ. මුළු පාඩමම ඔයාට පුළුවන් නම් ඔය ෆෝන් එක අපි නිතර පාවිච්චි කරනවනේ. ඉතින් ෆෝන් එකේ රෙකෝඩින් එකක් දාලා තියාගන්න. බස් එකේ යන ගමන් වෙන මොකක් හරි වැඩක් කරන ගමන් ඔයාට පුළුවන් ඒක අහගෙන ඉන්න. මෙහෙම එකපාර මේ විදියට ඔයා පාඩම් හොඳට අහද්දී ඔයාට මතක හිටිනවා. ඉතින් දැන් ඔයාට හිතේවි මට මගේ කටහඬම නම් අහන්න බෑ. ඒක හරියන්නේ නැහැ කියලා. එහෙම හිතෙනව නම් ඔයාට පුළුවන් දැන් YouTube එකේ තියෙනවනේ හැම පාඩමක්ම හැම විෂයකටම අදාළ ගොඩක් පාඩම් YouTube එකේ තියෙනවා. එතකොට ඔයාට පුළුවන් ඔයින් පාඩමක් අහගෙන ඉන්න. ඒ පාඩම් අහන කෙනුත් ඔයාට ඒක හොඳින් මතක තියාගන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ ක්‍රම try කරන්න. ඔයා හොඳට උගන්වන දේ අහන් ඉඳලා මතක තියාගන්න පුළුවන් කෙනෙක් නම් මෙන්න මේ ක්‍රම වලින් ඔයාට පුළුවන් විභාගයට හොඳ ලකුණක් ගන්න. ඒ වගේම සමහර ළමයි ඉන්නවා ඔය හැම ක්‍රමයකටම වැඩිය දෙයක් ලිව්වට පස්සේ ඒක හොඳට මතක හිටිනවා. දැන් ඔය උද්ෘත වගේ දේවල් පාඩම් කරද්දී සමහර ළමයි ඉන්නවා උද්ෘත කතා කර පාඩම් කරන. මමත් ඒ වගේ කෙනෙක්. හැබැයි සමහර අය ඉන්නවා උද්ෘත ලියලා පාඩම් කරන. මම ඒ ක්‍රමයටත් හුරු වුණා. ඉතින් උද්ෘත ලියලා පාඩම් කරන්න ඔයාට පුළුවන් නම් උද්ෘත විතරක් නෙමෙයි. ඔයා ඕනම දෙයකට නිතර ඔයාට ලියලා පාඩම් කරන්න පුළුවන් නම් ඒකත් ගොඩක් හොඳ ක්‍රමයක් ඔයාට පාඩම් මතක තියාගන්න. මේ ක්‍රමේදී නම් ඔයාට විකල්ප ක්‍රම ගොඩක් නැහැ. ඔයාට පුළුවන් ප්‍රශ්න පත්‍රයක් අරගෙන ඒ ප්‍රශ්න වලට උත්තර ලියන්න. උද්ෘත වගේ පාඩම් කරද්දී ඒවා නැවත කොළවල ලිය පාඩම් කරන්න. ඒ වගේම සමහර ළමයි ඉන්නවා දේවල් දැක්කට පස්සේ හොඳට මතක හිටින. ඒ කියන්නේ දැන් හිතන්නකො මෙහෙම අපිට ඉස්කෝලේ ටීචර් කෙනෙක් පාඩමක් උගන්වනව නම් සමහර කරුණු තේරුම් කරන්න ටීචර් බෝඩ් එකේ චිත්‍රයක් අඳිනවා. එතකොට ඒ වගේ චිත්‍ර අඳිද්දී දේවල් මතක තියාගන්න පුළුවන් අපිට. එතකොට මෙහෙම ඔයාට දේවල් දැකලා ඇඳලා මතක තියාගන්න පුළුවන් කෙනෙක් නම් ඔයාට පුළුවන් වගු ගැලීම් සටහන් රූප සටහන් මෙන්න මේ වගේ දේවල් පාවිච්චි කළා ඔයාට අමාරු පාඩම් සම්පූර්ණ පාඩමක් වුණත් ඔයාට මතකේ තියාගන්න. ඒ කියන්නේ දැන් අපි සම්පූර්ණ පාඩමක් ගත්තට පස්සේ ඒ පාඩමේ දැන් සිංහල වගේ විෂයන් වලටත් වඩා ඔය භූගෝල විද්‍යාව, දේශපාලන විද්‍යාව වගේ සබ්ජෙක්ට් වලදී
ඒකේ අණු කොටස් තියෙනවා. අපි හිතමුකෝ දේශපාලන විද්‍යාවේ අධ්‍යයන ප්‍රවේශ කියලා. එතකොට ඒ අධ්‍යයන ප්‍රවේශ යටතේ අධ්‍යයන ප්‍රවේශ 7ක් තියෙනවා. එතකොට අන්න ඒ වගේ ඒ හැම මාතෘකාවකටම අදාළව තියෙන අණු මාතෘකා සම්පූර්ණ පාඩම අනුමාතෘකාවලට බෙදලා ගැලීම් සටහනක් හදලා ඒක යටතේ තියෙන තවත් උපමාතෘකාවල ගැලීම් සටහන් හදලා ඒ විදියට කොටසින් කොටසට ඔයාට පුළුවන් නම් වගු විදියට ගැලීම් සටහන් විදියට රූප සටහන් විදියට මතක තියාගන්න ඒකත් හොඳ ක්‍රමයක්. දැන් ඔය භූරූප වගේ භූගෝල විද්‍යාවේ භූරූප වගේ පාඩම් වලදී ඔයාට හොඳම ක්‍රමයක් තමයි ඒ භූරූප ටික ඇඳලා ඉවර වෙලා ඒ රූප ටික ඔයාට බිත්තියක ගහ ගන්න පුළුවන් නම් ඔයාට නිතරම ප්‍රදර්ශනය වෙනවන එක උදේ නැගිට්ටමත් වෙනවා රැට නිදා ගන්න ගියහමත් වෙනවා. අන්න ඒ වගේ ඔයාට මේ රූප සටහන් වගේ දේවල් ඔයාගේ බිත්තියේ එල්ලලා ඒ නිතර ඔයාට පේන්න ප්‍රදර්ශනය වෙන්න තියෙන එකකින් ඔයාගේ මතකය තව ටිකක් වර්ධනය කරගන්න ඔයාට ඒ වගේම තමයි සමහර ළමයි ඉන්නවා එයාලට සාකච්ඡා කරාට පස්සේ හොඳට මතක හිටින. අපි හිතමුකෝ මොකක් හරි මාතෘකාවක් ගැන මොකක් හරි ප්‍රශ්නයක් ගැන යාළුවොත් එක්ක එකතු වෙලා සාකච්ඡා කරනවා. මෙන්න මෙහෙම සාකච්ඡා කරාට පස්සේ හොඳට පාඩම් මතක හිටින ළමයිතුත් ඉන්නවා. ඉතින් ඔයාට පුළුවන් ඔයාට ලියන්න කම්මැලි නම් අහන් ඉන්න කම්මැලි නම් ඔයා හොඳ නෝට් එකක් හදාගන්න. ඔයාට ඔයා විදියට පාඩම් කරන යාළුවෝ ටිකක් එකතු කරගෙන සාකච්ඡා කරලා පාඩම් කරන්න පුළුවන්. ඒ වගේම තව සමහර ළමයි ඉන්නවා ඉගැන්නුවම මතක හිටින. ඉගැන්වීම හොඳ මතක හිටින ක්‍රමයක්. ඉතින් ඒක මටත් ඒ වගේ යාළුවෙක්ට හරි කාට හරි කෙනෙක්ට අමාරු දෙයක් කියලා දුන්නට පස්සේ ඒ දේ මේ අපිට හොඳට මතක හිටිනවනේ. ඒක ඔයාලා දැකලා ඇති. අන්න ඒ ක්‍රමය හොඳ ක්‍රමයක්. ඉතින් ඉතින් මේ පේන වයිට් බෝඩ් එක තියෙනව නේද? මේක තමයි මම පාඩම් කරන්න ගත්ත වයිට් බෝඩ් එක. මේ පොඩි වයිට් බෝඩ් එකේ ඇඳ දේවල් ඇඳලා ගැලීම් සටහන් හදලා එක එක විදියට උගන්නන ගමන් මම පාඩම් කරා. අන්න ඒ වගේ ඔයා හොඳට ඔයාව අවබෝධ කරගන්න ඕනේ. ඔයාට වැඩියෙන්ම පාඩම් මතක හිටින්නේ මොන ක්‍රමෙන්ද කියන එක ගැන. අනික තමයි දැන් ওই විදියට අපිට ගැළපෙන විදිය තෝරගත්තා. ඔය මොන විදිය තෝරගත්තත් ඔයාට පාඩම් කරන එක හරි අමාරු දෙයක් කියලා හිතෙනවා නම් කම්මැලි දෙයක් කියලා හිතෙනවා නම් ඒකත් ප්‍රශ්නයක් නේද? ඒක නම් ඉතින් අපි හිතන විදිය වෙනස් කරගන්න ඕනේ. මොකද පාඩම් කරන එක වුණත් වෙන වැඩක් වුණත් අපි ඒ දේ අමාරුයි කියලා හිතන තාක්කල් අපි ඒ දේ අකමැත්තෙන් කරන තාක්කල් ඒ දේ අපිට අමාරුයි. ඉතින් ඒක නිසා ඔයා මුලින්ම පාඩම් කරන එකට ආස වෙන්න ඕනේ. පාඩම් කරන එක ඔයාගේ ජීවිතේ එක කොටසක්. ඒක හරි ලේසි පහසු දෙයක් කියලා ඔයා හිතන්න ඕනේ. අන්න එහෙම හිතලා ඔයා වැඩ කරන්න ගන්න ඒක ඔයා විසින්ම හදා ගන්න ඕනේ දෙයක්. ඒ වගේම තමයි ඔයාට කියන්න ඕනේ ඔයා දැන් සතුටින් පාඩම් කරන්න ඕනේනේ. අපි සතුටින් පාඩම් කරාදි තමයි අපි පාඩම් කරන දේවල් අපිට හොඳින් මතක හිටින්නේ. අන්න ඒක නිසා සතුටින් පාඩම් කරන්න නම් ඔයාට පුළුවන් ඔයා පාඩම් කරන්න කලින් ඔයා කරන්න ආස දෙයක් කරන්න. ඒ කියන්නේ සින්දුවක් අහන්න පුළුවන්. එතකොට මොකක් හරි ඩාන්ස් එකක් කරන්න කැමති නම් එහෙම සින්දුවක් දාලා පොඩි ඩාන්ස් එකක් දාන්න පුළුවන්. නැත්තම් ඔයා සෙල්ලම් කරන්න කැමති නම් ග්‍රවුන්ඩ් එකට ගිහින් යාළුවොත් එක්ක චුට්ටි වෙලාවකට සෙල්ලම් කරලා එන්න පුළුවන්. අන්න ඒ වගේ ඔයා සතුටු වෙන මොකක් හරි දෙයක්. දැන් හිතමු ඔයා කන්න කැමති නම් ගොඩක් මොනවා හරි කෑමක් කාලා වුණත් කමක් නැහැ. ඔයා එහෙම කරන්න ආස දෙයක් කරලා හිත සතුටින් ඔයා පාඩම් කරන්න පටන් ගන්න. හැබැයි පාඩම් කරලා ඉවර වෙච්ච ගමන් ටක් ගාලා පාඩම් කිරිල්ල පැත්තක තියලා ෆෝන් එක ඔබන්න ආසයි කියලා ටක් ගාලා ෆෝන් එක ගන්න. එහෙම කරන්න යන්න එපා. එතකොට ඔයා පාඩම් කරපු දේ ඔයාට අමතක වෙනවා. ඒක නිසා පාඩම් කරන්න කලින් ඔයා කරන්න ආස දෙයක් කරලා නිශ්චිත වෙලාවක් ඇතුළත අපි හිතමුකෝ මුළු දවසේම පාඩම් කරන්න ඕනෙත් නෑ. ඔයා පාඩම් කරන්නේ විනාඩි 30ක් නම් පැයක් නම් ඒ කරන පොඩි වෙලාවේ හරි ඔයා ඒකට හරියට අවධානය දීලා ඒ පොඩි වෙලාවේ උපරිම ප්‍රයෝජන ගන්න වැඩ කරන්න. එහෙම පාඩම් කරලා ඉවර වෙලා ඔයා දැන් හිතමුකෝ විනාඩි 30ක එක දිගට පාඩම් කරා කියලා. ඉඳලා චුට්ටක් එළියට බහැලා ඇවිදලා විනාඩි 5ක් 10ක් හැබැයි ෆෝන් එකේ මතට ගන්න යන්න එපා. මොකද ඒ වගේ දේවල් අතට ගත්තට පස්සේ අපේ අවධානය වෙන පැතිවලට යනවනේ. එහෙම නැතුව
චුට්ටක් එළියට බැහැලා ඇවිදලා විනාඩි 5ක් 10ක් ඔයා සැහැල්ලුවෙන් ඉන්න. එතකොට ඔයා පාඩම් කරපු දේවල් ඔයාට හොඳින් ධාරණය වෙනවා. ඔන්න ওই විදියට එක දිගට පුටුව උඩ වාඩි වෙලා පුටුව රත් කර කර පාඩම් කරන්න ඕනේ. විනාඩි 30න් 30ට හරි පැයෙන් පැයට හරි නවත්ත ඔයාගේ මොළයට විවේකයක් දෙන ගම ඔයා පාඩම් කරන්න. ඒ වගේම තවත් වැදගත් ක්‍රමයක් තමයි ඔයා පාඩම් කරද්දී අපි දැන් හිතමුකෝ මොකක් හරි විෂයක් නම් ඒ විෂයට අදාළ ෆයිල් ටිකක් හදලා තියාගන්න. අපි දැන් සිංහල විෂයම ගමුකෝ. සිංහල විෂය නම් නූතන පද්‍යයට ෆයිල් එකයි. එතකොට සද්ධර්ම රත්නාවලියට. එතකොට සද්ධර්ම ලංකාරයට. ජාතක කතාවට. පූජාවලියට. එතකොට ව්‍යාකරණ වලට. රචනා වලට. ඔන්න ওই විදියට එකින් එකට ඔය ෆයිල් ටිකක් හදලා තියාගන්නකෝ. මේක චුට්ටක් වියදම් යන වැඩක්. ඒ උනත් ඉතින් ඔයාලා නාස්ති කරන දේවල් ඊට වඩා කරනවනේ. ඒ නිසා දැන් ওই පන්ති වලින් එහෙමත් හම්බෙන ෆයිල් තියෙනවනේ ඔයාලට. ගෙදරට කරදර කරන්න අමාරුයි නම් අන්න ඒ වගේ ෆයිල් ටිකක් එකතු කරගෙන ඔයාට පුළුවන් පාඩමෙන් පාඩමට ෆයිල් ටිකක් හදන්න. එතකොට ඒ එක ෆයිල් එක ඇතුලේ ඔයාට ඔයාගේ පාඩමේ මොකක් හරි ස්කෝරේ හරි පන්තිය හරි නෝට් එක. එතකොට ඔයාට පුළුවන් නම් ඒකට අදාළව ඔයා විසින්ම ප්‍රශ්න හදාගන්න ඒ හදාපු ප්‍රශ්න ටික. මෙන්න මේ කෙටි සටහන් හදන්න පුළුවන් නම් ඒ හදාපු කෙටි සටහන් ටික පාඩමෙන් පාඩමට ෆයිල් හදලා තියාගන්න. ඒ වගේම ඔයාට පුළුවන් නම් ඔයාගේ ඒ විෂයන් වලට අදාළ ගුරුවත් පොත් හොයාගෙන අන්න ඒ ගුරුවත් පොතේත් මේ ඔයාගේ මේ හදන ඔයාගේ පාඩම් වලට අදාළ කොටස් වෙන් කරලා එකතු කරලා ඔය ෆයිල් එක ඇතුළට දාලා තියාගන්න. ඒක ගොඩක් වැදගත්. ඒ නැතත් ඔයාට පුළුවන් ඔයා ගුරුවත් පොත් හොයාගෙන ඒ දේවල් චුට්ටක් ආශ්‍රය කරලා ඒවා චුට්ටක් මේ පරිශීලනය කරලා බලන්න, හොයලා බලන්න, කියවන්න. මොකද මේ ඒක ඔයාට ලොකු උදව්වක් වෙයි. ඔයාට ආවරණය වෙන්න තියෙන කොටස් මොනවද? අඩු ඔයාට දැන් නෝට් කම්ප්ලීට් නැත්නම් ඒ දේවල් කම්ප්ලීට් කරගන්න ඔයාට ඒ ගුරුවත් පොත් බලන එක උදව්වක් වෙයි. අපි දැන් මේ විදියට කොච්චර පාඩම් කරත් දැන් සමහර වෙලාවට අපිට අපේ හිතට මදි කොච්චර පාඩම් කරත් අනේ මම පාඩම් කරලා මදි මම මේ පාඩම් කරා ඇතිද දන්නෙත් නැහැ. ගොඩක් වෙලාවට ওই දේවල් අපිට හිතෙන්නේ විභාගයක් කිට්ටුනාට පස්සේ. අන්න ඒකට හොඳ විසඳුමක් තමයි ඔයා ප්‍රශ්නවලට උත්තර ලියද්දී ඒ ප්‍රශ්නවලට උත්තර ලියන ඒවා එකතු කරලා තියාගන්න. මේකත් මට මගේ ටීචර් කෙනෙක් කියලා දීපු ක්‍රමයක්. ඉතින් මේ අපේ සිංහල ටීචර් අපිට විචාර ලියද්දී කියලා දුන්නු ක්‍රමයක් තමයි මේක. ඒ විචාර ලියන හැම එකක්ම එකතු කරගන්න කියලා. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ අපි සිංහල විෂය විතරක් නෙවෙයි වෙන මොකක් හරි ඕනම විෂයකදී අපි ප්‍රශ්න වලට උත්තර ලියනවනේ. එතකොට ඔයාට පුළුවන් නම් මොකක් හරි රැඳවුම් විදියකට ඒ කියන්නේ මේ මොකක් හරි ඔයාට හදාගන්න පුළුවන් නම් රඳවනයක් ඒ රඳවනේ ඔයා ලියන හැම කොලයක්ම පංච් කරලා ඒක ඇතුළට දාලා අර අපි ඝන කරාමු හදන්නේ අන්න ඒ විදියට ඒ කොළ ටික උඩ මට්ටමට පිරෙන්නම ඔයාට එකතු කරගන්න පුළුවන් නම් ඔයා ප්‍රශ්න වලට උත්තර ලියලා ඔයා ගාව ලොකු කොළ එකතුවක් හැදෙනවා ඔයා ප්‍රශ්න වලට උත්තර ලියපු. ඉතින් ওই දේ මමත් කරා. මම විභාගයට යනකොට කොළ ගොඩාරියක් ওই විදියට එකතු වෙලා තිබුණා. මම ප්‍රශ්න වලට උත්තර ලියපුවා. ඉතින් ඒක අන්තිම දවස් වෙනකොට තමන්ගේ හිතට හරි සැහැල්ලුවක්. මොකද අපිට පේනවා අපි මේ තරම් වැඩ කරලා මම ගොඩක් වැඩ කළා කොළ පිරෙන්න මම ලියලා. ඉතින් ඒක අන්තිමේදී අපේ හිත හරිම මානසික සහනයකින් තියාගන්න අපිට ලොකු උදව්වක්. අන්න ඒ විදියට එහෙම අපි ලියන කොළ එකතු කරලා ඒක අපිට පේන විදියට තියාගන්න එක. ඉතින් මම දැකලා තියෙනවා සමහර ළමයි ඕකම ওই විදියට කරනවා පෑන් එකතු කරන කෙනුත්. ඒකත් අපේ හිතට සැටිස්ෆයි ගතියක් තියෙනවා ඒක දැක්කට පස්සෙත්. ඉතින් ඊටත් වඩා හොඳයි ඔයා අර විදියට ප්‍රශ්න වලට උත්තර ලියන කොළ ඔයාට එකතු කරගන්න පුළුවන් නම් ඒකත් ඔයාට මානසික තෘප්තියක් දැනෙනවා ඒ දේවල් දැක්කට පස්සේ. ඉතින් නංගි මල්ලි ඔන්න ඔය ක්‍රම අනුගමනය කරන්න. මේවා චුට්ටක් try කරලා බලන්න. මමත් කරපු දේවල් මේ. ඉතින් ඔයාට පුළුවන් මේ දේවල් කරලා බලලා ඔයාගේ විභාගයට
සාර්ථකව මුහුණ දෙන්න හොඳ ප්ලෑන් එකක් හදාගන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක් වේවා.